උසින් අඩු වුණාට කවදාවත් මිනිස්සුන්ව මනින්න එපා. දසමහා යෝධයන්ගේ තුන්වෙනියා. යක්කුන්ටත් ගහපු කොටා. ගෝඨයිම්බර. මෙයා පවුලේ බාලයා. අයියලා හොහ දෙනෙක් හිටියා. හැබැයි අයියලා වැඩ කරනකොට මෙයා නිකන් සෙල්ලම් කර කර තමයි හිටියේ. දවසක් අයියලා කැලයක් එලි කරන්න ගියා. ගෝඨයිම්බරත් නිකන් උදව්වට වගේ ගියා. ඒත් වැඩක් කළේ නෑ. අයියලට මේක දැකලා කේන්ති ගියා. අපි මේ කොටස සුද්ධ කළා. උඹ පුළුවන් නම් ඉතුරු ටික තනියම සුද්ධ කරපන් කියලා විහිළු කළා. අයියලා ගෙදර ගියා විතරයි. ගෝඨයිම්බරට යකා වැහුණා. මිනිහා ගස් ගාවට ගියා. පොරවල් ඕන නෑ. මිනිහා අර යෝධ ඉඹරගස් අත් දෙකෙන් ඇදලා ගලවන දැම්මා. පැයක් යද්දි මුළු කැලේම පොළොවට සමතලා කළා. අයියලා ආපහු ඇවිත් බලද්දි කටේ වචන නෑ. එදා තමයි නම හැදුනේ. ගෝඨ කියන්නේ කොටාට. ඉඹරගස් ගලවපු නිසා ගෝඨ ඉඹර වුණා. මේ සිද්ධිය රජතුමාට ආරංචි වුණාම කාවන්තිස්ස රජතුමා මේ පොඩි මිනිස්සයාව මාලිගාවට ගෙන්න ගත්තා. රජතුමාට සැකයි මෙයාට ඇත්තටම හයියක් තියනවද කියලා. රජතුමා කිව්වා අර පොල්ගස හොලවන්න කියලා. ගෝඨයිම්බර පොල්ගස හෙලෙව්වා විතරයි ගහ ගැලවිලා ඇවිත් රජතුමාගේ ඇඟට වැටෙන්න ගියා. යන්තම් රජතුමා බේරුණේ. යුද්ධෙදි මෙයා පාවිච්චි කළේ ආයුධ නෙවෙයි. එයාගේ අත් සහ කකුල්. මෙයා තමයි අංගම්පොර සටන් කලාවේ වැඩකරු. යුද්ධේ දිනුවට පස්සේ තමයි හොඳම වැඩේ වුණේ. රිටිගල ජයසේන කියලා දරුණු යක්ෂයෙක් ගෝඨයිම්බරට අභියෝග කළා. සටන තිබුණේ මහා සොහොනක. ජයසේන හිතුවේ මේ පොඩි මිනිහව පාගලා දාන්න. ඒත් ගෝඨයිම්බර උඩ පැන්නා. එකපාරයි ගැහුවේ. ජයසේනගේ ඔළුව ගැලවිලා ගිහින් කරබ ගහක රැඳුණා කියලා ඉතිහාසය කියන්නේ. ඒ තමයි මහසෝන් යක්ෂයා වුණේ. උස මහත වැදගත් නෑ. හිතේ හයිය තියෙනවා නම් ඕන යකෙක්ට ගහන්න පුළුවන්. ඊළඟට කවුරු ගැනද දැනගන්න ඕන? කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මචං ලයික් එකක් දාලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අනිත් අයටත් බලන්න. දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. ජය වේවා මචං.